රන්රුවන් ටීවී අපි දීඝවාපයට ආපු ගමනේ තවත් දීඝවාපී සෑයේ වටිනාම සුවිශේෂීම වන්දනා කරන්න පුළුවන් ස්ථානයක් තමයි ඔබට මේ පෙන්වන්නේ පැරණිම බුද්ධ මන්දිරය. එතකොට මේ බුද්ධ මන්දිරය පිහිටලා තියෙන්නේ දීඝවාපී සෑයේ බටහිර වාහල්කඩ පැත්තට එන්නේ. ඉතින් මේ බුද්ධ මන්දිරයේ මීට අවුරුදු 96කට වගේ එහා තමයි අපේ කොකුඹුරේ රේවත නායක ස්වාමීන් වහන්සේ විසින් තමයි මේ බුද්ධ මන්දිරය නිර්මාණය කරලා තියෙන්නේ. උන්වහන්සේ එදා 1916 කැලේ මැදින් මේ දීඝවාපී සෑය හොයාගෙන ඉන වෙලාවේ උන්වහන්සේ එදා ගඩොල් කරත්තවල පටවගෙන පිරිසක් දැකලා තියෙනවා. ඒ උන්වහන්සේ ඒ ගඩොල් දැකපු පිරිස ගලවගෙන යන පිරිස දැකලා එළවලා උන්වහන්සේ මේ ස්ථානේ බේරගත්තා. ඉතින් බේරගත්තාට පස්සේ උන්වහන්සේ විසින් තමයි මේ ලස්සන බුද්ධ මන්දිරය ප්‍රමේයම නිර්මාණය කළා තියෙන්නේ. ඉතින් අද නැවත මේ බුද්ධ මන්දිරය ප්‍රතිසංස්කරණය කරලා තිනවා. යලි දකිම දීඝවාපී ව්‍යාප්තිය යටතේ මේ පැරණි චිත්‍ර වලට නැවත පණ දීලා තිනවා. බුදු පිළිම නැවත ප්‍රතිසංස්කරණය කරලා ජීවමාන බුදු පියාණන් වහන්සේ හා සමානව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් හරි ලස්සනයි. ඔබත් දවසක ඇවිල්ලා වන්දනාමාන කරගන්න මේ උතුම් දීඝවාපී මහසෑයේ පැරණිම බුද්ධ මන්දිරයයි මේ මලක් පූජා කරලා පහන් සිත් ඇති කරගෙන නිවන් මාගේ රුවන් දොරටු ඉවර කරගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි රන්රුවන් ටීවී මෙවැනි ලස්සන වීඩියෝ වලින් නැවතත් ඔබ හමු වෙනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිටත් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.